ඒ කියන්නේ පූර්ව සේවා කියන්නේ ගුරු වෘත්තියට එළඹෙන්න කලින් ඒගොල්ලෝ ගුරුවරු විදියට පුහුණු කරලා එවනවා. පශ්චාත් සේවා ගුරු පුහුණුව කියන්නේ පුතේ ගුරුවරයෙකු ලෙස සේවය කරන අතරතුර ලැබෙන පුහුණුව. ගුරු පත්වීම හම්බෙච්චයින් පස්සේ පශ්චාත් සේවා පුතේ. ඔය පූර්ව සේවා ගුරු පුහුණුව වෙනුවෙන් වෙන් වෙච්ච ආයතනය තමයි පුතේ අපි ඔය හඳුන්වන විද්‍යාපීඨ කියලා කියන්නේ. මම කලින් දවසකත් ඕක සාකච්ඡා කරා. පශ්චාත් සේවා ගුරු පුහුණුව වෙනුවෙන් ඇති ප්‍රධානතම ආයතනය තමයි පුතේ නෑ පූර්ව සේවා ගුරු පුහුණුව වෙනුවෙන් ඇති ප්‍රධානතම ආයතනය වෙන්නේ පුතේ විද්‍යාපීඨේ. පූර්ව සේවාවට එන්න කලින් පුහුණු කරන්න පුතේ විද්‍යාපීඨවලදී. ඒ යන අතරතුර පුතේ මේ මොකද පත්වීම ලබා ගත්තට පස්සේ පශ්චාත් සේවා ගුරු පුහුණුව ලැබෙන්නේ පුතේ ගුරු විද්‍යාල හරහා. ඒ වෙනුවෙන් තියෙන ප්‍රධානතම ආයතනය තමයි පුතේ ගුරු විද්‍යාල. ගුරු සංවර්ධනය සඳහා ප්‍රාදේශීය පිටුවා ඇති ආයතනය හඳුන්වන්නේ කුමන නමකින්ද? ගුරු සංවර්ධනය සඳහා ප්‍රාදේශීය පිටුවා ඇති ආයතනය හඳුන්වන්නේ පුතේ ගුරු මධ්‍යස්ථාන කියලා. ගුරු මධ්‍යස්ථාන කියලා.